මාතර ශ්‍රීලන් ආයතන මේ උතුම් පුර පසළොස්වක පොසොන් පුර පසළොස්වක පොහෝ දිනේ මේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ මහා පින්කම් කරගන්නවා කියලා කිව්වොත් නිවැරදි. මාතර ශ්‍රීලන් ආයතනයේ 40 වසරක අභිමානයේ සමගින් මේ සමාජයේ විතත් යමක් දානය කරන්නට නිරන්තරයෙන්ම උත්සාහ දරන ආයතනයක්. මේ මොහොතේ මේ සදැහැතියන්ට මාතර ශ්‍රීලන් ආයතනයේ නිෂ්පාදිත රසම් පානය ලබා දීම මේ මොහොතේදී සිදු වෙනවා. ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක සඳරුවන් බටකුඩගේ මහතාත් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටිනවා. අපේ යත් අප කෘතවේදීව සිහිපත් කළ යුතුයි. ලංකාවේ ප්‍රමුඛ පෙළේ කුළුබඩු සන්නාමයක් විදිහට දේශීය පමණක් නොව ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්නටත් මාතර ශ්‍රීලන් ආයතනයේට හැකියාව ලැබිලා තියෙනවා. අද දවසේ දවස මුළුල්ලේම විවිධ පින්කම් වලදී මේ දානමය පින්කම අපි දන්නවා ලෝතර බුදුරජාණන් වහන්සේත් අගේ කොට තිබෙන ධර්මයේ තුල නිරන්තරයෙන්ම කියවෙන දෙයක්. ඒ නිසා මේ දානමය පින්කමක් විදිහට අද දවසේ මේ මොහොතේදී මේ උවැසියන්ට මාතර ශ්‍රීලන් ආයතනයේ මේ රසම් පානය ලබා දීම දැන් සිදුවන්නේ. ඒ සමගින් අප එය සිහිපත් කරන අතරතුරේදී මේ ධර්ම සාකච්ඡාව තුළ අපි කාලය ගත කරද්දී වැදගත් අවස්ථාවන් දෙකක් වෙත අවධානය යොමු කරන්නට කැමතියි. ඒ තමයි අපේ නායක හාමුදුරුවෝ ධර්මයේ sannivedanaya කරනවා විතරක් නෙමෙයි මේ පුණ්‍යවන්ත භූමිය රැකගෙන සිටිනවා පමණක් නොවේ ග්‍රන්ථ කතුවර භූමිකාවෙත් විශේෂ අවස්ථාවන් පසු කරමින් සිටිනවා. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය පොසොන් පොහොය නිමිති කරගෙන අද දවසේ අපි ස්වාධීන උපානි මාධ්‍ය ජාලයේ විදිහට රැඳෙන්නේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේ. අද උදෑසන සිට මේ ආගමික වැඩසටහන් සියල්ල අතරේ දකින්න තිබුණු සුවිශේෂ වූ කාරණාවක් තමයි දන්සල්. මේ ප්‍රදේශයට එහෙම නැත්නම් මේ පරිශ්‍රයට ඇතුල් වෙන බොහෝ දෙනෙක්ගේ වෙහෙසකර ඒ තත්වයන් මුදා හරින්න ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල ඊටාම සංවිධානාත්මකව හැම තැනකදීම අපිට දක්නට ලැබුණා. ඒ අතර වාරේ අපි මේ ඉන්නේ දශක 4කට වැඩි කාලයක් ලාංකිකයින්ගේ රසනහර පින වූ සැබෑම රසය මාතර ශ්‍රීලන්. ඔබ දන්නවා පාරිභෝගිකයින්ගේ විශ්වාසය අවුරුදු 40ක් තිස්සේ තහවුරු කරගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. නමුත් එය යලි තහවුරු කරගැනීමෙන් මේ වෙනකොටත් අපිට දකින්න අවස්ථාවක් තියෙනවා. සිතුල්පව්ව පරිශ්‍රයට එන මේ සදහවතුන් වෙනුවෙන් මේ රසම් දන්සලයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ටිකක් මහන්සි වෙලා නේද අවුවත් එක්ක මේ වටපිටාවේ ටිකක් ඇවිදලා කරලා ඉන්න හැමෝටම බාල මහලු තරුණ වැඩිහිටි මේ සියලු දෙනාටම රසම්මයකින් සංග්‍රහ කරන්න මාතර ශ්‍රීලන් කණ්ඩායම අද දවස පුරාම සූදානම් වෙලා ඉන්නවා 5000කට ආසන්න පිරිසකට. අපේ ආරංචි හැටියට මේ වෙනකොට මේ මොහොත වෙන විට එයාට පුළුවන්කමක් ලැබිලා තියෙනවා සංග්‍රහ කරන්න රසම් එකකින්. ඉතින් බොහෝ දෙනෙක් ඉන්නවා සඳරුවන් මහතා ඇතුළු මේ කණ්ඩායම. ඉතින් අද උදෑසන පටන් ගත්ත මේ ක්‍රියාන්විතය තවදුරටත් ක්‍රියාත්මකයි. අද සවස් යාමයේ ඔබ මේ පරිශ්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා සිතුල්පව්ව මේ පරිශ්‍රයේ තියෙන මේ මාතර ශ්‍රීලන් රසම් එකක රස බලන්න එන්න කියලා ආරාධනා කරනවා. දන්සල් මේ බොහොම පරිත්‍යාගශීල මිනිසුන්ගේ ආරාධනාවක්. ඒ නිසා ස්වාධීන උපානි මාධ්‍ය ජාලයේ විදිහට අපිත් ඔබට ආරාධනා කරනවා සවනක් රැස් මේ ක්‍රියාන්විතය අතරතුර දන්සලේ මේ රසම් එකක් රස බලන්න එකතු වෙන්න කියලා. වැඩසටහන් මාලාව අද දවසේ අද උදෑසන සිට ඔබට සමීප කරන්නේ ඓතිහාසික සිතුල්පව්ව මේ පුණ්‍ය භූමියේ ඉඳලා. මේ පුණ්‍ය භූමිය තුල අද දවසේ මෙහි පැමිණෙන සදහැවතුන් වෙනුවෙන් දන්සල් 36කට වැඩි ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ අතරින් අපි ඉන්නේ ඉතාම විශේෂ තැනක. මේ තමයි දශක 4කට වැඩි කාලයක් ලංකාවේ මිනිස්සුන්ගේ කෑම වේල රස කරපු මාතර ශ්‍රීලන් නූඩල්ස් දන්සල. ඉතින් පේනවා ඇති නූඩල්ස් දන්සලට ලොකු පොලිමක් තියෙනවා. මේ පොලිමේ ඉඳලා නූඩල්ස් එක රස බලන්න තමයි බොහෝ දෙනෙක් සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද උදෑසන ඉඳලා බොහෝ දෙනෙක් මෙතනට ආවා ගියා. දන්සල් ගණනාවක් තිබුණා. නමුත් අපි විශ්වාස කරනවා මේ මාතර ශ්‍රීලන්
නූඩල්ස් එක රස බලන්න ඔබට බැරි වුණා නම් නේද? ඔබ තාම මේ සිතුල් පව්ව මේ පරිශ්‍රයට එන්න බැරි වුණා නම් ඔබ සවස් කාලයේදී මෙතනට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වෙලාවේ අපි නරඹන ඔබටත් අවස්ථාවක් තියෙනවා මෙතනට ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ නූඩල්ස් දන්සලත් එක්ක සම්බන්ධ වෙන්න. දශක 4ක් කියන්නේ දීර්ඝ කාලයක්. ලංකාවේ මිනිස්සුන්ගේ රස නහර පිනවනවා කියන්නේ ලොකු වගකීමක්. ඒ වගකීම විශ්වාසය ප්‍රමිතිය මේ සියල්ල එක්ක රඳවගත නාමයක් තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. එහි ප්‍රමිති කළමනාකාරතුමන් මාත් සමග ඉන්නවා මේ වෙලාවේ හසිත වීරතුංග මහත්මයා. මම හිතන්නේ බොහෝ අත්දැකීම් ඇති දන්සල් ගණනාවක් ඔබ ආයතනයේ පවත්වලා ඇති මීට කලින් පොසොන් ඒ වගේ වෙසක් උත්සවයේ කේන්ද්‍ර කරගෙන අද දවසේ මේ දන්සල පිළිබඳව සඳහන් කරනවා නම් කොයි විදිහටද මේ කටයුතු සංවිධානය වෙන්නේ සහ පැය කිහිපයක් දන්සල දෙන්න වෙනවා මොකද දිග පොලිමක් තියෙනවා අනිවාර්යෙන් අපේ සදාම් පාරමිතා වැඩසටහනේ මෙවර අපි තීරණය කරගත්තා ඓතිහාසික සිතුල් පහුව රාජභාව විහාරයේ ඌසියන්ට දන්සලක් විදියට සහ එන වන්දනාමාන කරන පින්නතුන්ට නූඩල්ස් දන්සලක් සංවිධානය කරන්න අතරම අපේ අවුරුදු 40ක් පරණ කම්පැනියක් විදියට දේශීය නිෂ්පාදන ආයතනයක් විදියට අපේ සභාපතිතුමා කළමනාකරණ අධ්‍යක්ෂ ජයරත්න මහතා ඇතුළු ඉහළ කළමනාකර්තය තීරණය කරා සමිත සාමින්නාසෙත් එක්ක කතා කරලා අපි මේ සදහම් පාරමිතා වැඩසටහන මෙවර සිතුල්පව විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන අපි වෙනදා දීප ව්‍යාප්ත කරා වගේ මෙවරත් අපි මේ සංවිධානය කරා. ඒකට අතරම ජාතික රූපවාහිනී සේවයත් අපිට ලොකු පිටුහලක් කරලා තියෙනවා මාධ්‍ය අනුග්‍රහය විදියට. අපි අතරම දේශීය සමාගමක් විදියට බොහොම සන්තෝෂයි මේ වගේ වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධව. දැන් නූඩල්ස් දන්සලක් කියලා කිව්වම සෑහෙන ප්‍රමාණයක් මෙතන නවතින තැනක්. දැන් අවශ්‍ය ප්‍රමාණයට මේ පැය කීපයක් මෙතන නූඩල්ස් ටික දෙන්න පුළුවන් ඒ හැකියාව ශක්තිය ඔබට තියෙනවද? අනිවාර්යෙන් තියෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ලක්ෂ ගණනක් වගේ පිරිසක් ඇවිල්ලා ඉන්නවා මේ පුණ්‍ය භූමිය වෙත. අපි බලාපොරොත්තු වෙනවා අපිට පුළුවන් හැකි විදියට උපරිමයෙන්ම ආපු ඕසියන්ට සහ එන වන්දනාමාන කරන පිරිසට අපේ නිෂ්පාදන විදියට රසම් දන්සලක්, කෝපි දන්සලක් සහ නූඩල්ස් දන්සලක් අපි පුළුවන් විදියට උපරිමයෙන්ම දෙන්න අපි ෆ්‍රීලන් ආයතන විදියට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි හසිත වීරතුංග මහත්තයාත් එක්ක කතා කරේ මේ මම ඉන්නේ නූඩල්ස් දන්සලේ. තව රසම් දන්සලක් තියෙනවා, කෝපි දන්සලක් තියෙනවා, මාතර ෆ්‍රීලන් එක්ක එකතු වෙලා. ඉතින් අවුරුදු 40ක් තිස්සේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්තා වගේම ඔබට පේනවා ඇති මෙතනට ආවත් මේ දන්සල ක්‍රියාත්මක වෙන විදිය ඊටාම ප්‍රණීතව, ඊටාම පිරිසිදුව, සුරක්ෂිතව ආහාරවල ඒ ගුණාත්මක බව රැකෙන විදිහට සියලු දෙනාම ඔබට පේනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරමින් ඒ අය මේ ක්‍රියාන්විතයේ යෙදලා ඉන්න ආකාරය. ඉතින් දහසකුත් දෙනා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරේ බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව මාතර ෆ්‍රීලන් යහ ගුණ සමග විශ්මිත රසය එකතු කරගන්න අද දවසේදී මේ මාතර ෆ්‍රීලන් නූඩල්ස් දන්සලට ඇවිල්ලා සදහම් පාරමිතා වැඩසටහනට සමගාමීවයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේට වැල නොකැඩී ඇදෙන මේ සදහැවතුන් ගණනාවකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නූඩල්ස් එකක් සංග්‍රහ කරන්න අද දවසේ උන්ට හැකියාවක් ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. අපි ඒ නිසායි ඔබට ආරාධනා කරන්නේ ස්වාධීන රූපවාහිනිය සවනක් රැස් වැඩසටහන ලක්කඩ ගුවන් විදුලිය සමග එක්ව මේ කටයුත්ත මේ විදිහට සිද්ධ කරද්දී ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ඔබ සිතුල්පව්ව මේ විහාරස්ථානය වැඳ පුදා ගන්න එන්න කෙනෙක් නම් අද සවස් යාමේ වෙන්න පුළුවන්, අද රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. මේ සියල්ල එක්ක එකතු වෙන අතර වාරයේදී මේ නූඩල්ස් දන්සලත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මෙතනට ඇවිල්ලා නූඩල්ස් එක රස බලන්න මාතර ෆ්‍රීලන් විශ්වාසය එකතු කරගන්න. ඔබ දන්නවා මාතර ෆ්‍රීලන් විශේෂයෙන්ම 3-5 ගැන අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕනේ. මොකද 3-5 එකක් මුලින්ම හඳුන්වා දුන්න ආයතනයේ විදියට තමයි මාතර ෆ්‍රීලන් ආයතනය අපේ විශ්වාසය දිනාගත්තේ. ඒ වගේම වස විසෙන් තොර දේශීය අමුද්‍රව්‍ය වලින් තමයි මේ 3-5 එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා මිරිස්, කොත්තමල්ලි, ගම්මිරිස්, සූදුරු, මාදුරු, ඒ වගේම ඉඟුරු, කුරුඳු, කරපිංච, ඒ වගේම කරදමුංගු, කරාබු නැටි වගේ දේශීය අමුද්‍රව්‍ය 13ක් පාවිච්චි කරනවා මේ කියන විදිහට මේ අනිවාර්යයෙන්ම මේ 3-5 එක නිර්මාණය කරගන්න, නිෂ්පාදනය කරගන්න. ඉතින් අපි ඔබට මතක් කරනවා මාතර ෆ්‍රීලන් එක නූඩල්ස් එක රස බලන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. සිතුල්පව්ව මේ විහාරස්ථාන පරිශ්‍රයට අවිල්ලා අද දවසේ පොසොන් පොහේ නිමිති කරගෙනයි ITN සවනක් රැස් වැඩසටහන සමගාමීව මේ දන්සල් සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. දන්සල් 36කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා කියන පණිවිඩයත් එක්කයි අපි සමුගන්නේ සිතුල්පව්ව රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේ. අපි යලි සම්බන්ධ වෙන්නේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ඉඳලා. මම මීට කලිනුත් මේ මාතර ෆ්‍රීලන් නූඩල්ස් දන්සලේ ඉඳලා නූඩල්ස් එක රස බලන්න ආපු පිරිසත් එක්ක කතා කළා. ඉතින් අවුරුදු 40ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. දශක 4ක් ලංකාවේ මිනිස්සුන්ගේ
විශ්වාසය දිනාගත්ත මාතර ෆ්‍රීලන් මේ පාර පොසොන් එකට මේ අද පොසොන් දවසේ ස්වාධීන රූපවාහිනී සවනක් රැස් වැඩසටහන් මාලාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අතර වාරයේ තමයි මේ නූඩල්ස් දන්සල ක්‍රියාත්මක වෙන්නේ. ඔබට පේනවා ඇති මේ ෆ්‍රීලන් ආයතනයේ මාතර ෆ්‍රීලන් ආයතනයේ කාර්ය මණ්ඩලය ඉතාම සෞඛ්‍ය ආරක්ෂිතව ඒ පිරිසිදුකම මේ සියල්ල එක බොහොම පිළිවෙලට මේ නූඩල්ස් දන්සලේ ඒ නූඩල්ස් එක රස බලන්න එන අයට සංග්‍රහ කරන ආකාරය වෙනුවෙන් තියෙන සූදානම මේ පරිශ්‍රයට ඇවිල්ලා දින කිහිපයක් තිස්සේ සංවිධානය වුණු මේ කටයුත්ත අද දවසේ මේ විදියට මේ දන්සලක් විදියට ක්‍රියාත්මක වෙනවා නූඩල්ස් දන්සල. ඉතින් අද දහවල් කාලේ ඔබ දන්නවා මේ වෙනකොට මේ පවතින කාලගුණ තත්ත්වය තරම්ම යහපත් නෑ. සාමාන්‍යයෙන් අපි දන්නවා උෂ්ණ අධික කාලගුණ තත්ත්වයක් එක්ක අපි මේ වෙලාවේ මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම එහෙම අයට පොඩි බඩගින්නක් දැනුනම සාමාන්‍යයෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදලා මේ තියෙන ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳිමින් ඉන්න අතරවාරයේ තමයි නූඩල්ස් එක රස බලන අවස්ථාවක් එන්නේ. අපි කතා කරන්න සූදානම් මේ වෙලාවේ මාතර ෆ්‍රීලන් ආයතනයේ නියෝජනය කරන අපේ මේ කණ්ඩායමේ නියෝජිතයෙක් එක්ක මම කැමති ඔබේ තනතුර සහ නම දැනගන්න මුලින්ම. මම සරත් කුමාර නායක නිෂ්පාදන කළමනාකරු වශයෙන් සේවය කරන්නේ. නිෂ්පාදන කළමනාකාරතුමනි දැන් නූඩල්ස් දන්සලක් දෙනවා කියන එක ලොකු ක්‍රියාන්විතයක්. මෙතනින් බෙදනවට වැඩිය නූඩල්ස් ටික හරියට පිරිසිදුව ක්‍රමානුකූලව හැදෙන්න ඕනේ. ඒ වගේම ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ පහසුකම් තියෙන්න ඕනේ. කොහොමද ඔබේ කාර්ය මණ්ඩලය සහ ඔබේ කණ්ඩායම මේ වෙනුවෙන් තියෙන සූදානම? අපි ඊතාත්මක ගුණාත්මක භාවයෙන් තමයි පිරිසිදුව මේ කරගෙන යන්නේ. අපේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය අපි අද සදාම් රැස් වැඩසටහනට ඔයසුසියන්ට අපි ආගමික වශයෙන් එයාට පින්දහම් කරගන්න මේ අවශ්‍ය පෝෂ්‍ය ගුණය ලබා දෙන්න අපි තීරණය කරා සිතුල්පව් විහාරයට ඇවිල්ලා මේ දන්සල් ක්‍රියාත්මක කරන්න. දැන් කණ්ඩායම මේ තියෙන සූදානම සහ දැන් අපි දකිනවා එහා පැත්තේ මේ නූඩල්ස් පිළියෙල කරනවා. පැය දෙක තුනක් නූඩල්ස් දෙන්න වෙයි. මම හිතන්නේ තාම සිතුල්පව් විහාරයේ වඳින්න එන පිරිස ඉන්නවා වැඩි වැඳලා යන පිරිසට වැඩිය හවස් වෙනකම් මේ දන්සල ක්‍රියාත්මක කරන්න වෙයි. අපි පුළුවන් තරම් උපරිම උත්සාහ කරනවා. අපි ගෙනාපු ප්‍රමාණය දීලා තව දුරටත් මේ ක්‍රියාත්මක කරගෙන යන්න. බොහොම ස්තුතියි. අපි නිෂ්පාදන කළමනාකාරතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබට පේනවා ඇති මේ බාල මහලු වැඩිහිටි සියලු දෙනාම තරුණ පිරිස් ඔක්කොම නූඩල්ස් දන්සලක් කියලා කිව්වම බොහෝ දෙනෙක් රැඳෙන තැනක් නේද? ඉතින් මේ පරිශ්‍රයේ තියෙනවා නූඩල්ස් දන්සල් එකයි තියෙන්නේ. ඒ තමයි මාතර ෆ්‍රීලන් නූඩල්ස් දන්සල. ඊට අමතරව අනෙකුත් දන්සලුත් භුක්ති විඳින අතරවාරයේ තමයි නූඩල්ස් දන්සල් ළඟ රැඳෙන්නේ. ඉතින් අපි මතක් කරනවා මේ කටයුත්ත සිද්ධ කරද්දී දශක 4කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ට නේද ඔබට මේ මාතර ෆ්‍රීලන් රසය අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. මොකද ඔබ දන්නවද මාතර ෆ්‍රීලන් කහ සහ මිරිස් කියන්නේ ගොඩක් කෑම වලට අපි භාවිත කරන කුළුබඩු වර්ග දෙකක්නේ. ඉතින් අපි මේ නිෂ්පාදන මිලදී ගැනීමේදී මේ ගුණාත්මක බව ගැන හොඳට හිතන්න ඕනේ. මාතර ෆ්‍රීලන් කහ කුඩු වල අන්තර්ගත වෙන්නේ ඔවුන්ගේම ගොවිපළ වලින් නෙලාගත්ත පිරිසිදු කහ. ඉතින් ඒ කහ ආශ්‍රයෙන් තමයි කහ නිෂ්පාදන කහ කුඩු බවට පත් කළා වෙළඳ පොළට එවන්න. ඉතින් ඔබට විශ්වාසයෙන් ගන්න පුළුවන් ප්‍රමිති සහතික සියල්ල තියෙන නේද ස්වභාවිකව නෙලාගත්ත කහ තමයි වස විසෙන් තොරව කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් අඩංගු කරන්නේ නැතුව මාතර ෆ්‍රීලන් කියන නමින් ඔබ අතරපත් වෙන්නේ. ඔබට ගන්න පුළුවන්කමක් තියෙනවා සුපිරි වෙළඳසැලකට ගියත් පොඩි කඩේකට ගියත් ග්‍රෝසරි එකකට ගියත් නේද ඕනම තැනකදී මාතර ෆ්‍රීලන් කියන නම අපිට හරිම හුරුයි. අපිට කනට හොඳට ඇහිලා තියෙන ඇසට හුරු නාමයක් තමයි මාතර ෆ්‍රීලන් කියලා කියන්නේ. ඉතින් වසර 40ක විශ්වාසයත් එක්කයි මේ කටයුත්තේදී අපි අද දවසේ මේ මාතර ෆ්‍රීලන් එක්ක නූඩල්ස් දන්සලේ මේ අසිරිය විඳින්න මේ රස බලමින් ඉන්නේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ වෙනකොට නූඩල්ස් හදන්න මේ පිරිස යොසුලුව ක්‍රියාත්මක වෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණයට නූඩල්ස් සහ රසම රස සෝයා මීට් එකක් මේ හැමදේම හැදෙන පැත්ත මේ ඔබට පේනවා ඇති මේ තරුණ පිරිස එකතු වෙලා මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් දන්සලක් කියලා කියන්නේ ඉතාම පුණ්‍යවන්ත කර්තව්‍යයක්. ඒකට තරුණ පිරිස්වල උනන්දුව ඒ උත්සාහය මේ සියල්ල තමයි මේ වෙනකොට සාර්ථක වෙලා තියෙන ආකාරයක් අපිට දක්වන්න ලැබෙන්නේ. මාතර ෆ්‍රීලන් එක්ක නූඩල්ස් දන්සලේ නූඩල්ස් රස බලන්න ආපු පිරිසත් එක්කයි මම කතා කළේ. අපි ආරාධනා කරනවා සිතුල්පව්ව වෙහෙර මේ අවට තියෙන තවත් දන්සල් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ සියල්ල පිළිබඳව අපි තොරතුරු කියන්න සූදානම්. රැඳිලා ඉන්න ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක.